හරි මේ තියෙන්නේ LPG ගෑස් ෆාම් ඒරියා එකක්. මේකේ මේ පෙන්නන තැන තමා ගෑස් ඉන් කරන්නේ. ඒ කියන්නේ බවුසරෙන් එන LPG ලික්විඩ් එක ඉන් කරන්නේ මේකෙන්. මෙතන තමයි ඉන්ලට් එක තියෙන්නේ. මෙතනින් ඉන්ලට් කරන ලික්විඩ් එක කෙලින්ම මේ ටැංකි දෙකට තමයි ෆිල් කරන්නේ. මේ ෆිල් කරන ලික්විඩ් එක මේ බට හරහා මේ ටැංකි දෙක ඔක්කොම ෆිල් වෙනවා. ෆිල් වුණාට පස්සේ පේනවා ඇති මෙතන බට තුනක් තියෙනවා. එකක් ඉන් කරන එක ලික්විඩ් එක. ඊට පස්සේ තව ලික්විඩ් අවුට් කියලා එකක් සහ වේපර් කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ ටැංකියට ෆිල් වෙන LPG ලික්විඩ් එකේ ලික්විඩ් එකම ආපහු එළියට අවුට් වෙන්න පුළුවන්. කියන්නේ ටැංකිය හරහා මේක ටැංකිය අපි 100%ක්ම ෆිල් කරන්නේ නැහැ. 85%ක් විතර වගේ තමයි ටැංකිය ෆිල් කරන්නේ. එතකොට මේකේ එළියට අවුට් වෙන්න පුළුවන් ලික්විඩ් එකම. ඒ ලික්විඩ් එක අවුට් වුණොත් කියලා තමයි අවුට් වෙනවට තමයි මේ වෙනම ලයින් එකක් දීලා තියෙන්නේ බට ලයින් එකක්. ඒක මේ ටැංකි දෙකෙන්ම තියෙනවා ලික්විඩ් එක. ඊට පස්සේ මේකේ අනිත් ලයින් එක තමයි වේපර් කියන ලයින් එක. ඒ ලයින් තුනම එද්දි ඔයාලට මෙතන පේනවා ඇති ලික්විඩ් එකක් අවුට් වෙන ලික්විඩ් එක මේ අවුට් වෙන ලික්විඩ් එක ඩිරෙක්ට් යවනවා ඉස්සරහට. මෙතන තව අර කොන්ක්‍රීට් එකක් දාපු තැනක් පේනවා ඇති ඔයාලට. එතන තමයි මැෂින් එකක් එන්න තියෙනවා. එතන තමයි වේපරයිස් එක. ඒ කියන්නේ මේ එන ලික්විඩ් එක අර මැෂින් එකට ගිහිල්ලා එතනින් වේපර් කරනවා. වේපර් එකක් විදිහට ආපු එළියට අවුට් කරනවා. ඒ අවුට් වෙන එක තමයි මෙතන මේ ලයින් එකට සෙට් වෙන්න ඕන මේ වැල් එක එන තැනට. එතකොට මෙතනින් කෙලින්ම ඩිරෙක්ට් අවුට් වෙන වේපර් එක එළියට දානවා මෙතනින් මේ ඒ ලයින් එකෙන් එළියට දානවා. අතනින් සෙට් වෙන මැෂින් එකකින් එන වේපර් එකත් මේක හරහා මේ ලයින් එකට දෙනවා. මේ ලයින් එකෙන් එන වේපර් එක කෙලින්ම වෙනවා මෙතන රෙගියුලේටර් එක ළඟට. මේකෙන් කරන්නේ එන ගෑස් එකේ ප්‍රෙෂර් එක සහ ෆ්ලෝ එක අඩු කරන එක. ඒ කියන්නේ අතනින් එන මේ අඩු වැඩි කරලා දෙකම කරන්න පුළුවන්. ටැංකිය වලින් එන ෆ්ලෝ එක සහ ප්‍රෙෂර් එක ගෑස් එකේ ප්‍රෙෂර් එක මේ රෙගියුලේටර් වලින් අඩු හෝ වැඩි කරලා ගොඩක් වෙලාවට අඩු කරන එක තමයි කරන්නේ. මේ වෑල් වලින් අඩු කරලා ඉවර වෙලා මේ ෆ්ලෝ එක මේ කහ පාට ලයින් එක දිගේ අවුට් කරනවා ෆැක්ටරි එකට. මේක තමයි සාමාන්‍ය ගෑස් ෆාම් ඒරියා එකක්. එහෙම නැත්නම් LPG ගෑස් ෆාම් ඒරියා එක ස්ට්‍රක්චර් එක. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට බට ලයින් එකක් ගිහිලා තියෙනවා. මේක තමයි මේ ගෑස් ෆාම් එකේ ෆයර් කන්ට්‍රෝලින් සිස්ටම් එක. ඒ කියන්නේ හදිස්සියේ හරි ෆයර් එකක් ඇති වුණොත් මේ ස්ප්‍රින්කල්ස් වලින් ඒක මැඩ පැවැත්වීම සඳහා තමයි මේ ෆයර් ලයින් එක දාලා තින්නේ. ඊට අමතරව පේනවා ඇති මේ ඔයාලට දැනට කන්ස්ට්‍රක්ෂන් වෙමින් යනවා. වටේ සේෆ් නෙට් එකක් එල්ලලා මේක නිකන් අතරම වැටක් ෆෙන්ස් එකක් තමයි මේ යන්නේ. මේක සම්පූර්ණ ෆෙන්ස් එකක් දාලි වෙලා මේක සේෆ් කරන්න ඕන. ඊටකන් මේක ගෑස් ඉන් කරන්නේ නැහැ. ඒ කියන්නේ ගෑස් ඇතුලට පම්ප් කරන්නේ නැහැ. මේක සම්පූර්ණ සේෆ් කරලා මේක සේෆ් නෙට් එකක් දාලා මේක සම්පූර්ණ වටේම ආවරණය වුණාට පස්සේ සහ මේකේ ෆ්ලෝ එක දැන් මේ පොළොව වලට පේනුනට මේක සම්පූර්ණ පොළොව හොඳට හදලා ඒක ඉවර වුණාට පස්සේ තමයි මේක ගෑස් පුරවන්නේ. ඊට පස්සේ තමයි අපිට අර මැෂින් එකත් අයි කරලා ඉවරලා ඊතර කන්ට්‍රෝලින් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි.